අරුවනේ හෙට මැච් එක අපි හොඳට වින් කරන්න ඕනේ තේරුණාද? හොඳ ස්කෝර් එකත් එක්ක අපි හෙට මැච් එක හොඳට වින් කරන්න ඕනේ. අපිට හෙට මැච් එක තියෙන්නේ කැන්ඩි SL කණ්ඩායමත් එක්ක තේරුණාද? කැන්ඩි SL කණ්ඩායමත් එක්ක ඒකෙත් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. අපි කිව්ව විදිහට බැටින් ඕඩරේ දාමු. මේ උපුල් ඕපන් යන්න ඊට පස්සේ 1 ඩවුන් චාවා යන්න ඊට පස්සේ 4 ඩවුන් විතර උපුල් යන්න ඊට පස්සේ 5 ඩවුන් යන්න සංකුට්ටා. හරිද? මේ එහෙම තමයි බැටින් ඕඩරේ වෙන්නේ. පළවෙනි ඕවරේ බෝල් කරද්දි පළවෙනි ඕවරේ යවන්න ඕනේ අපේ රාජුගේ බෝලිං ආයේ සුපිරි. හරිද? අද බැට් කරා වගේ හොඳට බැට් කරන්න, අද බෝල් කරා වගේ හොඳට බෝල් කරන්න. චාමාගේ විකට් කීපින් සුපිරි සුපිරි. ඒ විදිහට හොඳට විකට් කීප් කරන්න. රංකුටේ ෆීල්ඩින් මරු ඒ විදිහට හොඳට දෙයක් කරන්න අනිවාර්යෙන්ම. අපි මේ මැච් එක දිනන්න ඕනේ. අනිවාර්යයෙන්ම ස්කෝර් එක 150 උඩින් තියාගන්න ඕනේ. තේරුණාද? 150 උඩින් තියාගන්න ඕනේ. එතකොට අපිට රිසව් එකටත් එක්කෙනෙක් අඩුයි. අවුලක් නැහැ. ඔය කට්ටිය හොඳට බැට් කරමින් ඉඳ රිසව් ඕනි වෙන්නේ එකක් නැහැ. මේ ඔයාලා දන්නවනේ මේ අපේ නැෂනල් කණ්ඩායම නියෝජනය කරන නයොම විජේවීර හැබැත් ඉන්නවා. නයොම ළමයින් මොකක් හරි උපදෙස් දෙන්න තියනවද? ඔව් බොයිස් හොඳ රීති වැඩේ කරමු. අපි කොහොම හරි අපේ VIP ක්ලබ් එක අනිවාර්යයෙන්ම මේ මැච් එක දිනමු. මේ මැච් එක දිනපුවම අපිට ඊට පස්සේ තියෙනවා කොලම්බෝ SL එකත් එක්ක තරගයක් තියෙනවා. එහෙමම අපිට ෆයිනල් එක ගහුවා කියන්නේ ඔයාලා මේ තරග වලින් ඔයාලට කරන්න තියෙන හොඳ ස්කෝර් හොඳ රන් රේට් තියාගන්න. ඒ විතරන්නේ හොඳට බෝල් කරලා විකට් අරගෙන මේ හොඳ රෙකෝඩ් එකක් තියාගන්න. ඊට පස්සේ ඔයාලටත් අනිවාර්යයෙන්ම මං ඔයගේ නැසල සෙල්ලම් කරන්න පුළුවන්. මේ එහෙනම් එහෙම කරමු. එහෙනම් හොඳ මැච් එකකට බලා ගන්න පුළුවන්. අලුත් හොඳ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. I think ෆීල්ඩින් කරන්න පුළුවන් අය වැටිලා කරලා පෙරෙල්ලා ෆීල්ඩින් කරන්න පුළුවන්. මොකුත් කිසිම අවුලක් නැහැ. මේ එන හොඳට මැච් එක කරන්න ඕනි. අනිවාර්යෙන්ම අපේ VIP ක්ලබ් එක මේ මැච් එක ඉහළින්ම දිනන්න ඕනි. තේරුණාද? අනිවාර්යෙන්ම කෝච් දෙන්නම් ඉතින් කෝච්චේ ඉතින් ට්‍රේනින් එකයි සුපිරියටම අපි ගත්ත කෝච්. ආයෙ ඉතින් නියම වැඩක් දෙන්නකෝ බලන්නකෝ. අනිවාර්යෙන්ම සෙන්චරියක් ගහලා තමයි පස්ස බලන්නේ පළවෙනි මැච් එකේම. බය වෙන්න එපා කෝච්. ඔය මොන ටීම් එක ආවත් ඉතින් කඩුල්ල පිටිපස්සේ ඉඳලා ඉතින් නියමටම වැඩේ දෙන්නම්. චාමා කියන්නේ ඉතින් ගින්දර වගේ. ගින්දර නම් චාමා නම් ගින්දර. නියමයි බොයිස් නියමයි. ඔය අදිස්ථානය තමයි ඕම්ම දිගටම තියාගන්න. එතකොට ඔයාලට ඉස්සරහටම යන්න පුළුවන්. මේ අද නම් ට්‍රේනින් එක ඉවරයි. අද හොඳට රෙස්ට් කරන්න තේරුණාද? රෑ එළි වෙනකන් ඇහැරගෙන ඉන්න බා. කලින් නිදා ගන්න. හෙට උදේ ඉක්මනටම ඇහැරෙන්න ඕනේ තේරුණාද? මේ ප්‍රබෝධමන්ද ජව සම්පන්නව ඇරිලා හෙට අපි එන වැඩේ කරමු. උදේ කොහමත් 7:45 වෙද්දි ඔක්කොම ග්‍රවුන්ඩ් එකට එන්න. මේ උදේ ෆීල්ඩින් සෙෂන් එකක් යනවා. ගොඩක් ප්‍රේක්ෂකයෝ එනවා බලන්න තේරුණාද? ගොඩක් ප්‍රේක්ෂකයෝ එනවා මැච් එක බලන්න. අපේ නැෂනල් කණ්ඩායමේ කෝච්ලා පවා එනවා. ඒකින්ද හොඳට පර්ෆෝම් කරන්න ඕනි. අනිවාර්යෙන් යාළුවෝ ඉතින් ඔයාලා හොඳට පර්ෆෝම් කරන දැක්ක කියන්නේ අනිවාර්යයෙන්ම ඉතින් නැෂනල් කණ්ඩායමට ඔයාලව ගන්නවා. එහෙනම් හෙට අම්මු පරිස්සමෙන් දැන් ගෙවල් වලට යන්න. කිව්ව දේවල් මතකනේ? ඔය ජරා කඩසෝරුවේම කන්න එපා. උදේට ඉතින් බඩේ අමාරුවක් එම ඇතුළු මැච් එකට එන්න බැරුවේ. ඒකින්ද වැඩේ හරියට කරමු. එහෙනම් good luck. ඔව් සුබෝදෑසනක් වේවා සියලුම ක්‍රීඩාලෝලී හිතවතුනි. අද තරගය පැවැත්වෙන්නේ VIP ක්ලබ් එක සහ කැන්ඩි SL ක්ලබ් එක අතර. දැනටමත් කාසිය වාසිය උරගා බලා අවසන්. මුලින්ම පන්දුවට පහර දෙන්නේ අපේ කැන්ඩි SL කණ්ඩායම. අපි බලමු මොන වගේ තරගයක් ඇද්දි වෙයිද කියලා. ප්‍රේක්ෂක විශාල ප්‍රමාණයක් අපේ ක්‍රීඩාගාරයට පැමිණ සිටිනවා. එම නේද රාමනායක? ඔව් බොහොම ස්තුතියි අමරනායක. ඔව් අපි බලමු දැන් අපේ පළවෙනි පන්දුවාරය පටන් ගන්නවා. අපේ VIP ක්ලබ් එකේ පළවෙනි පන්දුවාරය යවන්නේ රාජු සමන් කුමාර. බලමු කුමක් වේවිද කියලා. ඔව් ඉතාමත් හොඳ පන්දුවක්, ලකුණු කිසිවක් නැහැ. ඉතාමත් හොඳින් පන්දු යවනවා අපේ කැන්ඩි SL කණ්ඩායම. ලකුණු 30යි, කඩුළු කිසිවක් නොදැවි. ඔබට මොකක්ද හිතෙන්නේ? මොකක් වගේ තරගයක් වෙයිද? අවසානයේ කවුරු ජයග්‍රහණය කරයිද? අනිවාර්යයෙන්ම රාමනායක හොඳ පන්දු යැවීමක නිතර නිරත වෙනවා VIP SL කණ්ඩායම. අපි බලමු මොකක් වේවිද කියලා. ඔව් ලකුණු 6ක් ඉතාමත් හොඳ ප්‍රහාරයක් කරනවා අපේ කැන්ඩි SL කණ්ඩායමේ නිපුණ විජේවර්ධන. හය සීමාවට ඉහළින්ම අපේ ප්‍රේක්ෂක ගාරයටම පන්දුව යවනවා. ඉතාමත් හොඳින්. දැන් ලකුණු පෝරුව ලකුණු 60යි, කිසිදු කඩුල්ලක් නොදැවි.
ඔව් අපේ කැන්ඩි SL කණ්ඩායමේ රංගුට්ටා ඔය මිඩෝන් පැත්ත බලාගන්නේ ඒ සෙදර මිඩෝ පැත්තට ඵලයන් තා පොඩ්ඩක් කවර් එක මේ පැත්තට ගනි මේ පැත්තට ගන්නින් හරි හරි ටච් එකකින් ඉඳපන් ඈ කැච්චක් අනිවාර්යෙන් වෙනවා දෙන්නංකෝ දෙන්න VIP ක්ලබ් එකට උඩින් යන්න. රාජු ඊසි බං ඊසි දාලා ගනින් ඔබගේ ඕෆ් කලර් එකක් දාලා ගනින් රාජු අපරාධ බං ඔන්න මෙන්න ටිප් එක නියමයි රාජු නියමයි. තද ඊසි ඊලාගේ පොළු ගලවමු රාජු දැන් හරියන්නේ මුගේ විකට් එක ගන්න ඕනි කොල්ල ඔක්කොම ටච් එකේ ඉඳපල්ලා උපුලා කැච්ච කල්ලපන් උපුලා කැච්ච කල්ලපන් කොහමද කැච් එක නම් ඊසියෝයි. අඩෝ පලයන්ඩෝ යන්ට ඒකනේ කිව්වේ රඟන්ට එපා කියලා ක්ලබ් SL කියන්නේ ඉතින් VIP ක්ලබ් කියන්නේ පිස්සුවක් පලයන් කැන්ඩි SL අද කැලේ තද උපුලා කැච් එක නම් පාරා අපරාධේ. අපේ කැන්ඩි SL කණ්ඩායමේ කඩුළු සියල්ලම දැවි ගොස් අවසන් ලකුණු 105යි කඩුළු 10යි පන්දුවවරත් ඉතාමත් හොඳින් අවසන් කරා අපේ VIP SL කණ්ඩායම රාජු කඩුළු 3ක් දව ගන්නවා උපුල් කඩුළු 2යි අපි දැන් බලමු කොහොමද ලකුණු 166ක ඉලක්කයක් හබාගෙන යන්නේ කියලා අපේ VIP ක්ලබ් එකේ කණ්ඩායම එහෙනම් අපි දැන් මේ පැත්තට යමු දාලා ගන්න මෙයාලගේ බැට් විතරයි පළවෙනි බෝලෙන්ම පොළු යවමු ලසන්තයා. Come on, Lasante! Come on, Lasante! La, Sante! La, Sante! හොන්න බලපන් පළවෙනි බෝලෙම මුගේ ලෙල්ල හුටන් කරලා ගන්නේ කොල්ල ඔක්කොම ටච් එකේ ඉඳපන් එහෙනම් දැම්ම ඔන්න නියමයි ලසන්තයා නියමයි යකෝ ඔන්න බොයිස් අපේ ගේමින් රූම් channel එකෙන් තවත් සුපිරිම ෆ්‍රී ෆයර් කාටුන් වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. කලින් වීඩියෝ එකකට හොඳට views ගිහලා තිබ්බා. එහෙනම් බොයිස් මේ වීඩියෝ එකත් බලලා කමෙන්ට් එකක් දාන්න. අයිති වෙනස්ම විදිහේ ලංකාවේ කවුරුත් කරලා නැති සුපිරිම ෆ්‍රී ෆයර් කාටුන් වීඩියෝ එකක් තමයි හදලා තියෙන්නේ. දැන් මගේ යාළුවෝ ගිහලා බලන්න. පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ මම මේ වීඩියෝ එකේ link එක පින් කරලා තියන්න. මගේ යාළුවෝ නම් ගිහලා බලලා පලයන් ෆැමිලියෙන් එකට පලයන් උඹලගේ ඔක්කොටම ඕක තමයි වෙන්නේ අප්පට සිරුණා නේද අඩේ රෙදි ඉල්ලේ පළවෙනි බෝලෙන්ම පොළු ගලවලා ගියා අඩේ ලසන්ත ඊළඟ විකට් එකක් ගමු එනං සපා ගමු කොල්ල කෝ සද්දේ ඔව් අදා ගන්න නොහැකි පළවෙනි පන්දෙම කඩුල්ලක් ලබා ගන්නවා කැන්ඩි SL කණ්ඩායම මේ මොකක්ද මේ අපේ VIP ක්ලබ් කණ්ඩායමට වෙලා තියෙන්නේ කැන්ඩි SL කණ්ඩායම පළවෙනි පන්දෙම විකට් එකක් ලබා ගන්නවා ඔව් පළවෙනි පන්දු වාරයටම කඩුළු 6ක් මේන වාර්තාවක් විය යුතුයි ලකුණු බිඳුවට කඩුළු 6ක් ලබා ගන්නවා සසංක තිරිමාදුර මොකක්ද මේ වෙලා තියෙන්නේ අයියෝ කැන්ඩි SL කණ්ඩායමේ පුහුණු කරුණන් ඉතාමත් හොඳින් පුහුණු කරලා තියෙනවා පන්දු යැවීම ඔව් මට නම් හිතෙන්නේ VIP ක්ලබ් එකේ පුහුණු කරුට හොඳටම තරහා ගිහිල්ලා තියෙන්නේ ඔවුන්ට දැන් වෙන ක්‍රීඩකයෙක් නැති තරමට අතිරේක ක්‍රීඩකයෙමු සොයන බවක් තමයි අපිට ඉහළ ආර්යංචි මාර්ගවලින් පැවසෙන්නේ මොකක්ද මේ වෙලා තින්නේ ලකුණු බිඳුවට කඩුළු 6ක් මේ නම් අදාහගත්ත නොහැකි අමරනායක ඔව් අපේ ක්ලබ් SL කණ්ඩායමේ පුහුණු කරුට හොඳටම තරහා ගිහිල්ලා ඇති බවක් තමයි පේන්නේ ඊළඟට අපි බලමු කවුද තරග පිටියට එවන්නේ කියලා අයියෝ අයිසේ බලනවාකෝ මේ මොනවද මේ උකුල්ල හැම කරන්නේ දාපු පළවෙනි බෝලෙන් අවුට්
අයියෝ රාජුවත් හොඳට බැට් කරා ඉදන්නේ අනික අතිරේක දාන්න ක්‍රීඩකයෙකුත් නැහැ අයියෝ අපේ මේ VIP ක්ලබ් එකේ නම මුන් කැත කරනවා ශිස් අයියෝ මාර වැඩේ වෙන්න දැන් නම් ලකුණු 170ක් ගහගන්න බැරි කණ්ඩායමක් නේ මං ළඟ ඉන්නේ ෂී අයියෝ ඉවරනේ දැන් මං කවුද යවන්නේ කියනකෝ ලකුණු බිඳුවයි රංගුට්ටත් එක්ක එහා පැත්තේ බැට් කරන දැන් මං කවුද යවන්නේ අතිරේක ක්‍රීඩකයෙක් නැහැ කියලා තමුසලාට එදා ඉඳලා කිව්වා උපුල්ටයි රාජුටයි ඉඳලා බැට් කරන්න තමුසලා කියන දේ නෙවෙයි නයිස කරන්නේ කවුද යවන්නේ ඔයලා මෙයා රතුවාට කමිසක් අතෙන් ඉන්න ළමයා එදා අපේ බැටරිස් වලට ආව නේද අර මම බැට් කරන්න දීලා තමුසේ යව්වේ යනවා මෙතනින් බැට් එක කරන් ගිහලා බැට් කරනවා මං තමුසේ හොඳට බැට් කරොත් අනිවාර්යෙන්ම තමුසේට හොඳ බැට් එකකුත් එක්ක තමුසේගේ සියලුම වියදම් අපේ ක්ලබ් එකෙන් බලා ගන්නවා දැන් ගිහලා වැඩ පෙන්නනවා ඔන්න අවස්ථාව මෙතනින් කැමති බැට් එකක් කරන් ගිහලා වැඩ පෙන්නනවා දැන් තමයි තමුසේගේ අවස්ථාව සඳුන් යනවා කෝච් මට බැට් කරන්න යන්නද කිව්වේ ඈ කෝච් ඔව් දරුවා ඔයා ගිහලා බැට් කරන්න අපේ කණ්ඩායම මේ අවනම්බුවෙන් බේරලා දෙන්න දරුවා පුළුවන් තරම් විකට් එක නොදී බැට් කරන්න තේරුණාද ලකුණු ටිකක් ගන්න නැත්තම් බින්දුවට ඔක්කොම අවුට් වුණොත් අපේ ක්ලබ් ඉතිහාසයම ඉවරයි ඒකින්ද ළමයා හොඳට හිතලා බැට් කරන්න අනිවාර්යෙන් හොඳට බැට් කළොත් මං කිව්ව විදිහට ඔය ළමයාට සලකනවා අපේ නැෂනල් ක්‍රීඩකයෝ කී දෙනෙක් ග්‍රවුන්ඩ් එකේ ඉඳලා බලාගෙන දින්නේ අයියෝ මගේ රෙදි ටික ඔක්කොම මුන් ටික ගැලවුවානේ රාජු උපුල් චාම අම්මෝ තමුසෙලා නම් අම්මු ගවයෝ ඇබං පුලා උඹ හිතනවාද මූ ගහයි කියලා වඩේ බෝලයා කොහෙ ගහන්නද බං එක බෝලෙන් ඕක අවුට් වෙලා එනවා බලපංකෝ අපිට ගහන්න බැරුව උන් ගහයිද ඔව් මෙම ක්‍රීඩකයා ලිස්ට් එකේ නොසිටිය ක්‍රීඩකයෙක් මෙම ක්‍රීඩකයා සඳුන් බලමු ඔව් කොහොමද මෙම ප්‍රහාරය දියත් කරන්න කියලා තවත් කඩලු 3ක් දවා ගැනීමට අවශ්‍යයි කැන්ඩි SL කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය කිරීමට නම් අපි බලමු ලකුණු 0යි කඩලු 6යි ක්ලබ් VIP ක්ලබ් කණ්ඩායම ඉදිරියට කුමක් වේවිද රාමනායක එකයි ලසන්ත එකයි විකට් එකයි මෙයාවත් ගමු ඊසි රිසව් කියන්නේ ඊසි මුට ගන්න බැරුව ඇති අරුන්ටත් ඉතින් බැරි වුණානේ ගමු ලසන්ත මේකත් ගමු රෙකෝඩ්ඩයක් කරමු ලසන්ත ලසන්ත ගමු ලසන්ත අපට සිරි වෙනව නේද ෆැමිලියන් එකේ කියපන්කෝ ලසන්ත මූනං අරු වගේ නෙවෙයිද කොයිද මූනං වැඩකාරයෙක් වගේ ලයින් එකේ දාපන් ගුඩ්ලෙන්ට් එකේ බෝලේ දාලා ගනින් නැත්තම් රම්බෙට පොරියරෙන්ඩ මූ ගහයි වගේ මූ ඊසි ගහන කොල්ලෙක් වගේ බං අප්පට සිරි සඳුන් අයියා ජවනේද පළවෙනි බෝලෙට බහය පානා සුපිරි අපේ අයියේ සුපිරි දෙන්න සඳුන් අයියා අපට සිරි නයෝම අර කොල්ල බැට් කරන ලස්සන හටේ මේ කොල්ල නම් නැෂනල් ගහයි වගේ අපට සිරි තවත් හතරේක නයෝම අපේ ටීම් එක දිනයිද මේ කොල්ල ගහනවානේ නයෝම මරුවට නියමයි සඳුන් පුතේ නියමයි එකයක් ගැහුවට උඹ කලබල වෙන්න තින්ද බර්රාවන් දන්නම්